හා යාළුවනේ රැකියා විරහිත උපායධාරීන් ජොබ් බිල්ලල ආණ්ඩුවට ගේම ඉල්ලනකොට ආණ්ඩුව කරන්නේ බටලන්ද කොමිසමක් දාගෙන රටේ මිනිසුන්ගේ කුණු හොයනවා. ඒ කොමිසම හරහා මිනිසුන්ට සාධාරණයක් හිට වෙනවා නම් ජනතා විමුක්ති පෙරමුණෙන් JVP එකෙන් රටේ මිනිසුන්ට වෙච්ච අසාධාරණයට සාධාරණයක් වෙන්න ඕනේ. ඒ ගැන අපි හැමෝම කතා කරන්න ඕනේ. එහෙමනම් ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න අයත් මේවට වග කියන්න ඕනේ. එතකොට අර ගෙදර තිබිච්ච බත් මුට්ටිය උස්සන් කියපු එක මිනිස්සු අරන් ගිහලා මරුපු එක ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියපු එක බස් ගිනි තියපු එක එතකොට ඒවට වග කියන්නේ කවුද? අපි පෞද්ගලික දේවල් වලට යනවා නම් හැම දෙයකටම ඒ ගැන හොයලා සාධාරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් පෞද්ගලික දේවල් වලදාලා ඉදිරි අනාගතේ වත්මන් පාලනයට ඇවිල්ලා අනාගතේ වෙනුවෙන් සැලසුම් හදන්න ඕනේ. අනාගතයේ වෙනුවෙන් සැලසුම් හදනව වෙනුවට දැන් ඉන්න පාලකයෝ පෞද්ගලික කුණු අවුසලා සිඟිති ආතල්ලා කරගෙන මහ ජනතාවට පොඩි ආතල් එකක් දීලා ආයි ඡන්ද කෑල්ල ගන්න ගොන් ආතල් දෙනවා. මන් දන්නේ නැහැ ඉතින් රටේ ඉන්නේ තාම කරද්ද කියලා. හැබැයි දැන් නම් මේ මිනිස්සු අන්දන්න බෑ. ඇන්දලා ඉවරයි. මොකද දැන් ජනතා විමුක්ති පෙරමුණට 7 වැදිලා තියෙන්නේ. වර්ල මේ කඩේක සෙට් එකක් ඉන්නෝනේ කක්කිසුදා ගියා. අර ලාල් ගෝතේ ගියා. සේපාල ගියා. සේපාල නැද්ද කොහෙද? රාජාංගනේ හාන්දුරෝ ගියා. විදුරු වලින් ගියා. දැන් මේ පාදි සභාවට මේ බහලා වැඩ කරපල්ලකෝ. කියාපල්ලකෝ ඡන්ද දෙන්නේ කියලා කියාපල්ලකෝ. ඇයි කියන්නේ නැත්තේ? ඒක තමයි උඹලට මචං උඹල දේශපාලනය කියන්නේ උඹල අවස්ථාවාදී බඩගෝස්තරවාදී සෝෂල් මීඩියා කාර්යෝ. උඹලා බලන්නේ උඹලගේ views ටික විතරයි. මිනිස්සු වැඩිපුර ඉන්න පැත්තේ ඒ පැත්තට හොයිය දාලා උඹලා කතා කරනවා. ඒක නෙවෙයි. views වගේම රට ගැනත් හිතපල්ලා. උඹලා බඩගෝස්තරවාදී සෝෂල් මීඩියා කාර්ය වෙන්න එපා. බඩගෝස්තරවාදී සෝෂල් මීඩියා කාර්ය වුණොත් මේ රට ගොඩ ගන්න තැනකට කවදාවත් එන්න බෑ. JVP කාර්යෝ ඇත්තටම මම JVP එකට ඒකා ඡන්ද දුන්නේ කරත් දැන් ඇත්තට ඒ ගැන කනගාටු වෙනවා. 103 ඡන්ද දුන්නේ මොකද කියලා. මම මෙච්චර සත්තු කියලා දන්නවනම් අපිට ඡන්ද දෙන්නේ නැහැ. දුන්නේ එකක් කනගාටු වෙනවා. ඒ තරම් තිත්තයි. දැන් JVP කිව්වම වචන හැවුවත් තිත්තයි. එතකොට ඇයි JVP කාර්ය කරපු දේවල් හොයන්නේ නැත්තේ? දැන් පාර්ලිමේන්තුවේ කොමිසමකට මං කියන විපක්ෂයෙන් ඉදිරිපත් කරයි. දැන් නාමල් මන්ද ගමින් ගමට ගියාම කවුද වයසක අම්මා කෙනෙක් කිව්වා මේ JVP කාර්ය කරපු දේවල්. ඒ වගේම මටත් ෆෝන් එකට කතා කරලා කියනවා වැඩි කට්ටිය පුතා JVP කාර්ය මෙයා මෙහෙමයි මේ JVP කාර්ය කරේ මෙහෙමයි කියලා හැමෝම මට කතා කරලා කියනවා. යකෝ මේ මිනිස්සු මට මේ දැන් කියනකම් මට මේ JVP කියන්නේ මේ වගේ සත්තුද කියලා මට හිතා ගන්න බැරි වුණා. මොකද අපි ඡන්ද දුන්නනේ. අපි ඡන්ද දුන්නේ කාලේ අපි ඕක දරගන්න නෙවෙයිනේ. ඇත්තට මෙච්චර අමාරු සත්තුයි කියලා දන්නවනම් අපි කවදාවත් ඡන්දයක් දෙන්න යන්නේ නැහැ. මොකද ඒ තරම් අමාරුක වැඩ මේ රටේ විනාශය වෙනුවෙන් කරලා තියෙනවා. එතකොට මේ රට විනාශ කරපුවාම තමයි බලය ගිහිල්ලා තියෙන්නේ. ඉතින් විනාශය කරපු මිනිස්සු ආයි රට ගොඩ ගන්න තැනකට එයිද? ඇයි මේ මතවාදයට අපේ රටේ මිනිසුන්ට එන්න බැරුණේ? අපි ආවා. අපි ඇවිල්ලා මතවාදය ඇදුවා. ඒත් රටේ ඉන්න මිනිස්සු රැල්ලට ගෙල්ල මුන්ට කතර ගැව්වා. හැබැයි ඒවයි පළ විපාක අද රටේ මහ ජනතාවට ගෙවන්න වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් යාළුවනේ මම පහයි නම්බරේ දාන්නම් JVP කාර්යෝ ඒ කාලේ මේ රටට කරපු අසාධාරණ ඔබට කියන්න අවස්ථාවක් තියෙනවා නම් ඔබට කියන්න අවස්ථාවක් නැත්තම් මම අවස්ථාව දෙනවා. අනිවාර්යෙන් කෝල් එකක් දාලා කියන්න මම ඒක YouTube හරහා ලංකාවේ හැමෝටම බෙදලා දානවා. මොකද ඒ පැරණි මිනිස්සු තමයි දන්නේ JVP කියන්නේ කවුද කියලා. හැබැයි හරියට දශමයට කියනවා. මං කියන්නේ ඕව වල දාන්න ඕනේ. ඕව වල දාලා පෞද්ගලික දේවල් වල දාලා වත්මන් ජීවිතයට ඇවිල්ලා අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕනේ. ඒත් ආණ්ඩුව කරන්නේ අනාගතය වෙනුවට පරණ කුණු අවුස්සලා රටේ මිනිස්සු අල්ලන් සිඟිති ආතල් ගන්න එක. ඒ කට්ටිය පරණ කුණු අවුස්සලා සිඟිති ආතල් ගන්නව නම් අපි ඒ කට්ටියගේ කුණු ටිකත් අවුස්සලා දඬුවම් දෙන්න හැකියාවක් තියෙනවා නම් කතරෙන් හරි එයාලට රිටර්න් එක දෙමු. ඔයාලට අතීතයේ වෙච්ච දේවල් JVP එකෙන් වෙච්ච පීඩන ගැන කතා කරන්න අවස්ථාවක් ඕන නම් මම නම්බරේ දාන්නම් මාත් එක්ක කතා කරන්න. මම ඒ මතවාදය රටට එළිදරව් කරනවා.
තිත්ත වුණත් ඇත්ත කියන්න මේ සතුන් බය වෙන්නේ නැහැ. කෙලින් කතා කරනවා. ඔබට ඔබේ සිත තුළ සංගවෙච්ච පීඩනයක්, ඒ කියන්නේ ඔය 88 89 කාලේ කරපු අපරාධවල පීඩනය දැන් මතුවලා ඉස්මතු වෙලා එනවනම් ඒ ගැන කතා කරන්න මම පහලින් නම්බරේ දානවා. ඔබේ මතවාදය රටට කියන්න ඔබත් එක්ක මම එකග වෙනවා. තිත්ත වුණත් ඇත්ත කෙලින් කතා කරනවා. මොහොයකටවත් බය නැහැ. එහෙමනම් ඔබට ජය.